අද අපි ඉගෙන ගන්න ඕනම සින්දුවක් ලස්සනට ඉවර කරන්න පුළුවන් song endings තුනක්. ඉතින් මේ දේ ඔයාලට කියලා දෙන්න මම happy birthday song එකේ last line එක තමයි use කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාලා ලස්සන endings තුනක් ඉගෙන ගන්නවා. අන්තිම ending එක blues ending එකක්. අපි බලමු කොහොමද මේව play කරන්න කියලා. පළවෙනි එක මම ඔයගලන්ට play කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඒක ඉගෙන ගමු. අපි happy birthday song එක play කරන F major වල කියන්නේ අපේ key එක තමයි F major. මුලින්ම ආර play කරන්න තියෙන F major scale එකේ flat 6 chord එක. flat 6 කියන්නේ D flat major chord එක. D flat major 7 chord එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා flat 7 chord එක. ඒ කියන්නේ E flat major. ඒකෙත් අපි E flat added 9 chord එක තමයි පාවිච්චි කරන්නේ. C sharp major 7th E flat added 9 chord. ඊට පස්සේ අපි නැවත F major chord එකට එනවා. home chord එකට එනවා. අපිට මේ ending එක ආපේජ් එකක් විදිහට play කරන්නත් පුළුවන්. අපි බලමු මේ කොහොමද කියලා. දැන් අපි බලමු කොහොමද දෙවෙනි එක play කරන්න කියලා. ඊට පස්සේ අපි ඒක ඉගෙන ගමු. මෙතනදී අපි මුලින්ම play කරන්නේ F minor 9 chord එක over A flat. ඉතින් ඔයාලට මේක A flat 6 කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි play කරනවා G7 chord එක. ඊට පස්සේ අපි play කරනවා F sharp major 7 chord එක. ඊට පස්සේ නැවත අපි අපේ chord එක F major chord එකට එනවා. දැන් බලමු අපි තුන්වෙනි ending එක blues ending එක කොහොමද play කරන්න කියලා. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේකදී අපිට මුලින්ම play කරන්න තියෙන්නේ F7 chord එක over E flat. ඊට පස්සේ අපි play කරනවා G sharp dim 7 chord එක over D. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් D dim 7th කියලා. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් B dim 7th over D කියලා. නැත්නම් F dim 7th over D කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ලස්සන chord එකක් play කරනවා G minor 7th flat 5 එක. ඒකත් over D flat. ඊට පස්සේ අපි අපේ home chord එක නැවත play කරනවා F major chord එක. ඔයාලට කැමති නම් තව chords එකක් අපිට add කරන්න පුළුවන්. N එකට. ඒක තමයි F sharp dominant 9 පළවෙනි chord එක. F sharp E A sharp C sharp G sharp. ඊට පස්සේ අපි නැවතත් අපේ home chord එකට එනවා F9 එකක් F dominant 9 එකක් F E flat A C G